Good morning. සෑහෙන කාලෙකට පස්සේ ආයේ පොඩි ගමනක් යන්න හදන්නේ. කොහෙද යන්නේ? කැන්ඩි යනවා. කැන්ඩි යනවා. තාම ගෙදර ඉන්නේ. තාම පිටත් උන්නේ නැහැ යන්න. අපි ට්‍රේන් එකේ තමයි අද යන්න බලාපොරොත්තු වෙන්නේ. රැඳිලා ඉන්න. බලමු මොකද වෙන්නේ කියලා රැඳිලා ඉන්න. ආයෙනවා. කොහෙද ඉන්නේ මේ? ඔයනේ මොරටු ස්ටේෂන් එකේ ඉන්නේ. තාම කොළඹ කුරුල්ල ට්‍රේන් එක ආවේ නැහැ. අපි මෙතන ඉඳන්ම තමයි මේ නෝරට ටිකට් ගත්තේ. ටිකට් එක නේ. මේ දින ටිකට් ටික. කෝච්චිය ආවම බලමු ඉතුරු ටික. අපි ආවේ කියන බදුළු හෝල්සේල් එකේ යන්නේ. මේ 10:45 නුවර ගෝත්‍සිය අල්ලගන්න වෙලාව වැඩි තියෙනවා. අපි ඒකද බදුළු ගෝත්‍සියේ මේ යන්නේ. ෂීට් ගන්න නැහැ. ඒක නිසා මේ දුර්ගා මේ යන්නේ. දෙනගින රෝඩ් එකේ ඉන්නවා. එයාට පළවෙනි අත්දැකීම මේ දුර්ගා ඉඳගෙන යන. මොකද ඔයාලට කියන්නේ හරිද සතුටුයි. ස්ටේෂන් එකකට ආවා මොකද දන්නේ නැහැ මෙතන නැගිටින්න වෙනවා මිනිස්සු යන්නේ නැත්නම් බැනුම් හයි දැන් ඉන්නේ කඩිගමුවේ මොනවාරි කියන්න දෙයක් කියන්න කොන්නේ හරිම කතා කියලා. පිස්සෝ වගේ මේ කොණ්ඩ වගේ පිස්සෝ වගේ මෙච්චර තමයි තියෙන්නේ. එහා පැත්තේ ලස්සන කඳු තියෙනවා. ගස් වලට වැහිලා දෙන්නා වැඩි පේන්නේ කඩු ගන්නා view එක තමයි ලස්සන. දැකලා තියෙනවා ඇතිනේ. නැහැ. වෙහියන් කාර්යකුත් එනවා. වහීත දන්නේ වහීත ඔනේ මන්ද වැස්සොත් මෙතන ඉන්න හම්බෙන්නේ. කඩිගමුවේ නවත්තලා තියෙන්නේ. කෝච්චියක් එන. ඒක නවත්තලා තියෙනවා. ඕකෙනකන් තමයි මෙතන නවත්තන්නේ. දැන් යයි. හරි
කඩු ගන්නවා. හායි අපි ඊළඟකින් බහිනවා දැන් ඉන්නේ කඩු ගන්නා පේරාදෙණිය හන්දියෙන් බහිනවා. ඊට පස්සේ ගෙදරට යන ගමන් වීඩියෝ එකක් දාන්න යන්නේ. අපි කොකාකෝලා බස් එක තමයි ළමයි තියෙන්නේ. පේරාදෙණිය හන්දියෙන් බැහැලා දැන් අපි ත්‍රිවිල් එකක තමා ගෙදර යන්නේ. හායි හායි ලාලුවනේ. ඔයාලා හිතුවේ අපි දැන් තනියම ආවා කියලානේ. මෙයා තනියෙන් නෙවෙයි ආවේ. අපි ආවේ අපේ නඩේ ගුරාණීටත් එක්ක. මම තමයි මුරකාරයා මේ දෙන්න. දැන් අපි ගේ ගාවට කිට්ටු කරලාද සංජු? හොඳයිනේ. එන්නේ යාළුවනේ අපි දැන් ළඟා වෙන්නේ අපේ ගමනාන්තයට. බලන්න හොයයක් වගේ ලස්සන. මේ පැත්තට නෙමෙයි මේ පැත්තට. ඉතල කවුද? අමුත්තාව එන්න පිළිගන්න. මේ ඉන්නේ කළු සීයා. මේ ඉන්නේ ෆ්‍රැන්කි. කලු සීයාගේ දරුවා. කළු සීයා ගලි පෙර. අර ජම්බු ගෙඩි එකක් තියෙනවද අර? කවු. පුසි යන්නේ ජම්බු කන්න. හායි ඔන්න අපි අපේ ගමනාන්තයට ආව ළමයි. හෙටත් ගමනක් යනවා. ඒක අලුත් vlog එකකින්. ඔව්. දැනට මේක ඉවරයි. ඉවරයි කිව්වට ආය ඊළඟකින් එනවා. මේක part 1 මේක part 2. part 3 වෙන්න පුළුවන්. වෙන්න පුළුවන්. එහෙනම් එච්චරයි. අපි part 2 එකෙන් ආයෙත් හම්බ වෙමු. බයි. බයි. බයි.